Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. හරි. ඉතින් ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවේ ඩේ vlog එකක්. අපි බලමු එහෙනම් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. හරි. එහෙනම් අපි අද දවසේ වැඩ පටන් ගන්න යමු. අද තියෙනවා ගොඩක් පාඩම් කරන්න. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. උඩ පාඩම් කරන්න බෑ ළමයි. කාමරේ පොඩක් රස්නේ. ඒක නිසා මම මගේ බඩු ටික අරගෙන ගොඩක් වෙලාවට පල්ලෙහාට යනවා වැඩ කරන්න. අපි එහෙනම් දැන් වැඩ කරන්න පටන් ගමු. හරි. මොනවා කරන්න කලින් කාලා ඉන්න ඕනේ. කොහොමද මම ඇහැරෙද්දිත් ගොඩක් පරක්කු වෙන හින්දා කන්න කොහොමද පරක්කු වෙනවා. ඒක නිසා අපි උදේට කාලම වැඩ ටික පටන් ගමු. One eternity later. හරි. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න මල් බබාලා ටික. එතන එක්කෙනා ඉන්නේ. ඕකේ සාමාන්‍යයෙන් මල් 3ක් වගේ පිපෙනවා වැඩිම. හැබැයි එදා දවසේ ওই මල පිපිලා තිබ්බා. ඉතින් මම ඒක ලස්සන හින්දා ඒකේ වීඩියෝ එකක් අරගෙන දැන් අපි මේ යන්නේ පාඩම් කරන්න. අද මුලින්ම මීඩියා වලින් පටන් ගන්නවා. මම තාම ඒ ලෙවල්ස් කරන හින්දා පාඩම් කරනවා. ඉතින් ස්ටඩි vlogs ඉස්සරහට අරගෙන ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. කලිනුත් මම ඔයාලට එක දිගට vlogs අරගෙන ආවා ස්ටඩි vlog. හැබැයි එකකවත් මම ඔයාලට voice කරේ නැහැ. ඉතින් බෝරින් ඇති කියලා හිතුණා මටත්. ඉතින් ඒක නිසා ආයෙ එහෙම නොකර මේ විදිහට vlogs අරගෙන යනවා කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. අපි එහෙනම් ඉස්සරහට ස්ටඩි vlogs වලනුත් හම්බෙමු. එදා කිව්වා වගේම ඔයාලට ඕන vlogs තියෙනවා නම් පල්ලයින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට පුළුවන් හැම එකක්ම මම ඔයාලට අරගෙන එනවා. ඉතින් දැන් මම ඔය බලන්නේ මීඩියා වල රෙකෝඩින් එකක්. ඉතින් ඒකත් පැය 2ක් විතර තියෙනවා. එතනින් පස්සේ ආවේ බලමු ඊළඟට මොනවද මම කරන්න කියලා. හරි. ඉතින් පාඩම් කරලා ඇවිල්ලා හොඳ වොෂ් එකක් එහෙම දාගෙන මම දැන් මේ ලෑස්ති වෙන්නේ ස්කින් කෙයා කරන්න. ස්කින් කෙයා කියන්නේ මම හිතුවා ෂීට් මාස්ක් එකක් දාන්න ඕනේ කියලා මගේ මූණට.
ඉතින් අද මෙන්න මේක තමයි දාන්නේ. ඔය දෙකෙන් එකක් තෝරගන්න බැරුව හිටියේ. ඔය දෙකම මම ඊට කලින් try කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා අද ඒක දානවා කියලා. අපි බලමු. හරි ඉතින් ඒ වැඩට ඉවරනකොට හවස් වුණා. මගේ ෆෝන් එකේ බැටරි තිබ්බෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. අපි ඊළඟ දවසක අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් මම අදට ගිහින් එන්නම්. Thank you for watching me. Bye.